ඉතින් යාළුවනේ අද අපි කතා කරමු ගොඩක් දෙනෙක් දන්නේ නැති වළගම්බා රජතුමා සැඟවිලා සිටි ස්ථානයක් පිළිබඳව. ඊටත් කලින් මම ඔයාලට එතුමා පිළිබඳව පොඩි විස්තරයක් පැහැදිලි කරන්නම්. වළගම්බා රජු කියන්නේ සද්ධාතිස්ස රජතුමාගේ සිව්වන පුත්‍රයයි. වට්ටගාමිනී අබේලෙස හැඳින්වූ මෙතුමා ක්‍රිස්තු පූර්ව 103 හිදී පළමු වරට වළගම්බා නමින් රජකමට පත් වුණා. මෙතුමා රජකමට පත්වී මාස කිහිපයක් ගත වන විට සද්‍රවිට ආක්‍රමණයක් සමග මෙතුමාට කන්ද උඩරටට පලා යාමට සිදු වුණා. මෙසේ පලා ගොස් එතුමා ප්‍රදේශ කිහිපයක සැඟව සිට යුද සේනා සංවිධානය කරමින් ධාටිය නැමැති ද්‍රවිඩ පාලකයා මරා දෙවන වරටත් අනුරාධපුර රාජ්‍යත්වය ලබා ගත්තා. ඉතින් යාළුවනේ බුදුරකන්ද රජමහාවිහාරය කියන්නේ වළගම්බා රජතුමා සැඟවී සිටි ස්ථානයකට උදාහරණයකි. පාදිනී හරහා අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව නගරයේ පසුකර ගමන් කරන විට ඔයාලට මේ බුදුරකන්ද රජමහාවිහාරය දැක ගන්න පුළුවන්. මේ විහාරයේ ගල්ලෙනත් තුළ රණින් කළ සැතපෙන බුදුරුවක් තිබිලා තියෙනවා. පසුව ගල්කුලක් පැටිලා ඒ ගල්ලෙනෙහි පිවිසුණු දොරටුව වැහිලා ගිහින් තියෙනවා. රණින් කළ බුදුරුවක් සහිතව කන්දක් මත නිර්මාණය කරන නිසා බුදුරුව කන්ද යන නම මේ විහාරයට ලැබිලා තියෙනවා. මේ විහාරයට යන ඔයාලට 48 රියම් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒ වගේම තමයි ඔයාට කන්ද මුදුනටම යන්න පුළුවන් නම් ඔයාට දැක බලා ගන්න පුළුවන් මහින්දාගමනේ. ඇත්තරම එතෙන්ට ගියොත් ඔයාට මාර ලස්සන view එකක් දැක බලා ගන්න පුළුවන්. ඒත් එක්කම රහතන් වහන්සේලා භාවනා කළ ගල්ලැඳ, ගල්ලෙන්, භාවනා කුටි මේ වගේ ගොඩක් දේවල් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක දැන්ම subscribe කරලා notification all දාලා තියාගන්න.